Good morning! මං මේ අද උදෙන්ම හදන්න යන්නේ මැංගෝ ෂේක් එකක්. මට හම්බුණා රස කර්තකළඹ අඹ ගෙඩියක්. ඉතින් ටක් ගාලා මැංගෝ ෂේක් එකක් හදාගන්න තමයි හිතුවේ. වරදවා හිතන්න එපා ග්ලව්ස් යූස් කරලා නම් මේ වැඩේ කරන්න හරි අමාරුයි. මම මේ මගේ ගෙදර අයට මට කන්න බොන්න හදන්නේ. ඒක නිසා මම දෑත් හොඳින් පිරිසිදු කරගෙන හැම වෙලේම මේ ජූස් එක හදන්න වග බලා ගත්තා. මොකද කිරි එක අයිස් කියුබ්ස් මේ ඔක්කොම අල්ලනකොට අර අඹ ගෑවිච්ච අතින් නම් නෙමෙයි ඇල්ලුවේ හොඳින් පිරිසිදු කරලා. ඉතින් අඹ ටික කපලා බ්ලෙන්ඩ් කප් එකට දාලා කිරි ෆ්‍රෙෂ් මිල්ක් ඇඩ් කරලා අයිස් කියුබ් ඇඩ් කරලා හොඳට බ්ලෙන්ඩ් කර ගන්නවා. ඉතින් ඊට පස්සේ ඉතින් කියන්න ඕනේ නෑනේ උගලන්ට රස කැමති කෙනෙක් ඉන්නවා නම් මේකට සීනි ඇඩ් කරගන්න. මම ලුණු චුට්ටක් දැම්මා. හරිම රසට තිබුණා. ඉතින් මැංගෝ ෂේක් එකට ගැලපෙන්න මං හොඳ වෙජිටබල් සෑන්ඩ්විච් එකකුත් හදාගත්තා. බලන්නකෝ ලස්සනයිද කියලා රසට තිබුණා. ලන්ච් එකට හදන්න යන්නේ ටෝෆු කරි එකක්. ඉතින් මේ තියෙන්නේ මං ගත්ත ටෝෆු එක මෙන්න මෙහෙම කියුබ් එකක් වගේ තමයි එන්නේ. මේක අඟලේ වගේ කොටු වලට කපා ගන්න ඕනේ. ඊට පස්සේ මේකට මිරිස් 3-5 කහ ලුණු ගම්බරිස් කුඩු ටිකක් දාලා පොඩ්ඩක් හොඳට කලවම් කරලා පොඩ්ඩක් තියන්න. තියන එක අත්‍යවශ්‍ය නැහැ. තිබ්බහම රසයි. ඒකයි චුට්ටක් වෙලා තියන්න කිව්වේ. ඊළඟට මේක හදන භාජනයේට තෙල් මේසැඳි 2ක් විතර දාන්න. මං අද ඩීප් ෆ්‍රයි කරන්නේ පොඩ්ඩක් ෆ්‍රයි කරලා ගන්න. ඒක නිසායි තෙල් මේසැඳි 2ක් දැම්මේ. 2ක් දාලා ඒකට සූදුරු චුට්ටක් දානවා. ඔයගොල්ලෝ සූදුරු වලට අකමැති නම් සූදුරු දාන්න එපා. තෙල් රත් වුණාට පස්සේ සූදුරු දාලා මේ ටෝෆු මිශ්‍රණය දාලා හොඳින් කලවම් කරලා පොඩ්ඩක් වහලා තියන්න. මේකට ලූණු සුදු ලූණු රම්පේ කරපිංචා අමු මිරිස් වගේම තක්කාලි අවශ්‍යයි. මට අද තක්කාලි තිබුණේ නැහැ. ඉතින් වීඩියෝ එක කරන්න ඕන නිසා මං හිතුවා තක්කාලි වෙනුවට සියඹල එකතු කරනවා කියලා. හැබැයි ඕගොල්ලෝ තක්කාලි ගන්න. තක්කාලි එකතු කරනකොට ලූණු සුදු ලූණු එකතු කරන වෙලාවෙදිම තක්කාලිත් එකතු කරන්න. මම සියඹල දාන නිසා ඒක අන්තිමට දාන්නේ. එන්න ඒක මතක තියාගන්න. දැන් මේක තෙලෙන් තැම්බිලා තෙල් චුට්ටක් මදි ලූණු සුදු ලූණු බැදෙන්නේ. ඒ නිසා තෙල් චුට්ටකුත් දාලා අර කපාගත්ත ලූණු සුදු ලූණු අමු මිරිස් රම්පේ කරපිංච ටික දාලා හොඳට කලවම් කරලා තව පොඩ්ඩක් තැම්බෙන්න තියනවා. ඊට පස්සේ මම මේකට තව වතුර චුට්ටක් බොහොම චුට්ටක් එකතු කරලා අබ ක්‍රීම් එකෙන් පොඩ්ඩක් එකතු කරලා දැන් අපි පොල් කිරි වලින් තමයි මේක හදන්නේ. ඒ නිසා ඒ පොල් කිරි ප්‍රමාණයට අවශ්‍ය ලුණු මිරිස් 3-5 චුට්ටකුත් මේකට දාලා හොඳ උක්කු පොල් කිරි ටිකක් මේකට එකතු කරනවා. ඔන්න බලා ගන්නකො කොච්චර ප්‍රමාණයක් එකතු කරනවද කියලා. ගොඩක් දාන්න එපා. මේක තික් ග්‍රේවි එකක් හිටින්නයි හදන්නේ. ඉතින් ඒක නිසා ඉන්දියන් කෑම කන අය දන්නවා ඇතිනේ. ඉතින් මේවා හදන්නේ මෙන්න මේ වගේ තමයි. ගොඩාක් හොදින්න හදන්නේ නැහැ. දැන් නම් මේක කුක් වෙලා ඉවරයි. මම එකතු කරේ මේ සියඹලා. ඔගොල්ලෝ දාන්න එපා තක්කාලි දැම්මනම්. දැන් වැඩේ ඉවරයි. දැන් තියෙන්නේ රස බලන්න. ඉතින් හොඳයි නම් ලයික් කරන් යන්න.